අයිබෝන් මේ තියෙන්නේ අපේ රටේ ඉතිහාසය පිළිබඳව ලිඛිත සාක්ෂියක් හැටියට අද සියලුම විද්වතුන් ආචාර්යවරු මහාචාර්යවරු ආදී සියලු දෙනා භාවිතා කරන ඉතිහාස ග්‍රන්ථය. මේක විශ්වවිද්‍යාල පිරිවෙන් අධ්‍යාපනය පාසල්වල හැම අධ්‍යාපන ආයතනයක් තුළදීම අපේ රටේ ඉතිහාසය පිළිබඳ කතා කරනකොට මූලාශ්‍රයක් හැටියට ලිඛිත මූලාශ්‍රයක් හැටියට අද භාවිතා කරන්නේ මේ මහාවංශ කියන පොත. මේක පාලි භාෂාවෙන් ලියලා තියෙන්නේ. පාලි භාෂාවෙන් සිංහලට පරිවර්තනය කරපු පොත මෙතන තියෙනවා. පාලි එකක් තියෙනවා අපේ ළඟ. ඒ වගේම මේ තියෙන්නේ මේ මහාවංශයට අට කතාවක් හැටියට ටීකාවක් හැටියට මේක සටහන් කරපු මහාවංශයේ ටීකා පොත. මහාවංශයේ තියෙන කරුණු දීර්ඝ වශයෙන් විස්තර කරලා අඩංගු කරලා තියෙන පොත. ඒතර මේ දෙක තමයි අද අපේ රටේ ශ්‍රී ලංකාවේ අද භාවිත වන මේ ශ්‍රී ලංකාව මේක ශ්‍රී ලංකාව කියන වචනේ ශ්‍රී කියන වචනය භාවිතයට ගත්තේ 70 ගණන් වල මේ අපේ ශ්‍රීමා බණ්ඩාරනායක මැතිණියගේ පාලන යුගයේදී. නමුත් අපේ රටට ඊට පෙර භාවිත කරේ ශ්‍රී ලංකා කියලා. සිරි මේ ශ්‍රී අකුර ආවයින් පස්සේ තමයි අපේ රටට ගොඩක් විනාශ වුනේ. ශ්‍රී අකුර එච්චර භාවිතා කරන්න සුදුසු අකුරක් නෙමෙයි. ඉතින් ඒ ගැන නෙමෙයි කතා කරන්න යන්නේ. අපි අපේ ඉතිහාසය පොත් පිළිබඳව අපේ රටේ ඉතිහාසය පිළිබඳව කරුණු ඉදිරිපත් කරන්න තමයි අපි ගොඩක් උත්සාහ කරන්නේ. ඉතින් මේ මහාවංශයේ කියවනකොට මට දැනෙච්ච දෙයක් තමයි පැහැදිලි වුණ හොඳම කරුණක් තමයි මේ මහාවංශය අපේ මුළු රටේම නැත්තම් සිව් හෙළයේම ඉතිහාසය විස්තර කරලා තියෙන පොතක් නෙවෙයි මේ. අපේ සිව් හෙළය තුල රාජධානි බොහොමයක් තිබිලා තියෙනවා. ඒ රාජධානි අතරින් ජම්බුද්දීපය කියන ප්‍රදේශය තුල ජම්බුද්දීපය කියලා අපේ රටේ හඳුන්වපු කොට්ටා රටේ ප්‍රදේශයන් තුල අඩංගුයි. ඒ කොටස තුල පමණක් ඉතිහාසය අඩංගු කරලා තියෙන පොත හැටියට තමයි මේක පමණක් දකින්න ඒකට ඕන තරම් සාධක තියෙනවා. ඒක උදාහරණ හැටියට ගෙන්නලා මම ඒ ඉදිරියේදී සාකච්ඡා කරන්න බලන්න පොරොත්තු වෙනවා. අපිට රුහුණු වංශ කතාවක් තියෙනවා. වංශ කතා අපේ ගොඩක් තියෙනවා. ඒවා ඉදිරිපත් කරලා තියෙන්නේ දැන් වෙන රටවල් වල වංශ කතා නැහැ. නමුත් මේ අපේ රටේ විතරයි වංශ කතා හැටියට වංශ කතා ලියවිලා තියෙන්නේ. ලෝකේ ලිඛිත මේ වගේ මූලාශ්‍ර අතීතයේ ඉඳලා භාවිත වෙන මූලාශ්‍ර ලංකාවේ හැර වෙන කොහෙවත් දකින්න නැහැ. මේවා ඉස්සර වෙලා ලියලා තිබ්බ පුස්කොළ පොත්වල වල ලියලා තිබ්බේ ඒවා තමයි නැවත මේ මුද්‍රණයත් මතු කරගෙන තියෙන. ඒතර මේවා පුස්කොළ හැටියටත් ලංකාව පුරා විහෙර විහාරස්ථානවල අඩංගු වෙලා තියෙනවා. මේ පන්සල් වල තමයි ගොඩක්ම දකින්න තියෙන්නේ. ඒ වගේම තියෙනවා අපේ මේ වගේ කෞතුකාගාරවල මේවා දකින්න පුළුවන් වෙනවා. ඉතින් අපි මේ ගැන දිගටම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේකේ අද අපි භාවිතා කරන අපි ඉගෙනගෙන තියෙන බොහෝ වැරදි තැන් මේක ඉතා හොඳින් පරිශීලනය කරනකොට මේකට අදාළ වෙන ස්ථාන හා අපේ අනිකුත් ඓතිහාසික සියලුම වංශ කතා පොත් දීප වංශය, තූප වංශය වගේ විශාල ග්‍රන්ථ ගොඩක් තියෙනවා. ඒ සියල්ලම සමග ගලපමින් සසඳමින් ඒ වගේම ත්‍රිපිටකයේ විශේෂයෙන් සමග සසඳලා බලලා විමර්ශනාත්මකව හොයලා බලනකොට සමස්ත රටේම අඩංගු ඉතිහාසයේ නොවන බව පැහැදිලිවම පෙන්වලා දෙන්න ඕන. ඉතින් අපි කතා කරන්නම ඕන දෙයක්. මොකද අපි දැන් මේ යුගය වෙනකොට අපි ඉතිහාසය පිළිබඳව ආందోලනාත්මකව මේ බොහෝ අය කරුණු ඉදිරිපත් කරනවා. නොයෙක් කණ්ඩායම් වශයෙන් හා වෙන සංවිධාන වශයෙන් එක් අය මේ පිළිබඳව කරුණු දක්වනවා. ඉතින් ඒ සියලු දෙනාගේම කරුණු වලටත් අපි අහුම්කම් දීමින් අපේ මතය අපේ අදහස විමර්ශනාත්මකව මේවත් එක්ක ගලපමින් ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. රැඳී හිටින්න අපෙත් එක්ක අපේ මේ Facebook පිටුව ෆලෝ කරලා ෂෙයා කරලා
අපිට සහයෝගය දක්වන්න අපි ඔබත් සමග මේ අපේ දැනුම බෙදා ගන්නට අපි ඉතාමත් කැමැත්තෙන් ඉන්නවා. අපි කතා කරමු අද ඉඳන් මේ අපේ මහා වංශය හා අනිකුත් වංශ කතාවන් පිළිබඳව අපේ රටේ ඉතිහාසය පිළිබඳව අපි නිවැරදිව කතා කරමු, ගවේෂණය කරමු. අපේ ඉතිහාසය නැවත ඉස්මතු කරමු. ලෝකෙන් උතුම් රට බවට නැවත අපේ මේ හෙළදීපේ මේ ශ්‍රී ලංකාව පත් කරගන්නට ඔබ සියලු දෙනාගේම යුතුයකමක් වගකීමක් තියෙනවා. ලෝකෙන් උතුම් රට පෙරදිග ලෝකේ බබලන මුතු ඇටේ පෙරදිග ධාන්‍යාගාරය ආදී වශයෙන් හා අපේ අනන්‍යතාවයේ තියෙන විශාල සංස්කෘතික අංගයන් බොහෝමයක් තියෙනවා. ඒ සියල්ලම ගැනම ඉතාමත් හොඳ සෙවිල්ලක් බැලිල්ලක් අපි කරලා ඒ දැනුම අපි බෙදාගමු. ඔබත් සමග එකතු වෙමු. අපිත් සමග එකතු වෙන්න. අපි ඔබ සමගත් එකතු වෙන්න සූදානම්. ඉතින් අපේ දැනුම අපි බෙදාගෙන අපේ රට මේ වැටලා තියෙන අගාධයෙන් ගොඩ ගැනීමට අපි ජාතියක් හැටියට අත්වැල් බැඳගෙන එකට යමු. වෙනත් වාද ભેද පසෙකලා පැත්තකින් තියලා. ඉතින් ඔබට ආරාධනා කරනවා අපිත් සමග එකතු වෙන්න. තෙරුවන් සරණයි.